ඔයාගේ සුරතලාටත් ළඟදී ශල්‍ය කර්මයක් කරන්න තියෙනවා. ඒ නැතත් ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි සර්ජරි එකට යන්න කලින් එයාව කොහොමද අපි ලෑස්ති කරන්න කියන එක. අංක 1 පුළුවන් හැකි උපරිම ආකාරයෙන් එයාව පිරිසිදු කරලා රැගෙන යන්න බලන්න. හදිසි සර්ජරියක් හෝ හදිසි අවස්ථාවක් නැතුව අපොයින්ට්මන්ට් එකකින් සර්ජරි එකට යනවා. මොකද හදිසි අවස්ථාවක් වුණත් අපිට පිරිසිදු කර ඉන්න වෙලාවක් නැහැ. හැබැයි අපොයින්ට්මන්ට් එකකින් යන සර්ජරි එකක් නම් ඔයා කලින් ඔයාගේ සරුත් වලතන නාවලා එහෙම නැත්නම් නාවන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් අඩුම තරමේ පුළුවන් උපරිම ක්ලීන් කරලා එයාව රෝහලට අරන් යන්න. අනිත් එක තමයි රෝහලෙන් කලින් ඔයාලට උපදෙස් දෙයි මෙන්න මේ විදිහට එයාව බලා ගන්න කියලා. එහෙම කියන කාරණා එකක් තමයි ආහාර දෙන ක්‍රමය. ශල්‍ය කර්මයට පැය 6කට පෙර දල වශයෙන් 6කට 8කට පෙර ඝන ආහාර දෙන එක නතර කරන්න ඕනේ. ඒ වගේම අඩුම තරමේ පැය 3කට 2කට කලින්වත් වතුර දෙන එකත් නතර කළ යුතුයි. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කාරණාවක්. සමහර අපේ ආදරණීය සුරතල් ඉන්නවා වැඩිපුර බය අය. ඒ වගේම වැඩිපුර ප්‍රචණ්ඩකාරී අය. ඒතර රෝහලේ නිර්දේශ කරાવી ඇතැම් බෙහෙත් ඖෂධ ಜಾති ගොඩක් වෙලාවට වේදනානාශක එහෙම නැත්නම් වගේ සුරතලා කාම් කරන්න ඕන ඩ්‍රග්ස් දෙයි. ඒවා මතක ඇතුව දෙන්න කියන කියපු වෙලාවට සර්ජරියට කලින් දීලා එකගෙන එන්න. එතකොට එයා අපහසුතාවයකින් තොරව ශල්‍ය කර්මයට මුහුණ දෙන්න හැකියාව තියෙන තැනකට එනවා. ඒ වගේම ශල්‍ය කර්මයකට යන්න කලින් ගොඩක් වෙලාවට රෝහල් වලදී නිර්වින්දනය කිරීමේදී එයාට තියෙන අවදානම ගැන සලකලා කලින් එයාගේ සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවල් ගන්නවා. ඒ කියන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් බලයි. සමහරවිට එයාගේ කිඩ්නි ෆන්ක්ෂන් චෙක් කරලා බලයි, ලිවර් ෆන්ක්ෂන් චෙක් කරලා බලයි. ඒ වගේ ක්‍රියාවලියකුත් වෙනවා. ඒතකොට ඒක ගැන අවධානයෙන් ඉන්න ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද ඒක නිර්වින්දනය කිරීමේ කාර්යයේදී ඉතාමත් වැදගත්. එයාගේ රිස්ක් එක ගැන අවබෝධයක් ගන්න. මොකද ෆුල් බ්ලඩ් කවුන්ට් එක බලලා අපිට බ්ලඩ් රිච් එක ගැන බලන්න පුළුවන්. එතකොට එයාට රුධිර පට්ටික අඩුවක්, හිමොග්ලොබින් අඩුවක්, ඒ වගේ ප්‍රශ්න තියෙනවා දිල කලින් අඳුරගත්තොත් අපිට ඇනස්තීෂියා වලදී එන රිස්ක් එක මැනේජ් කරගන්න පුළුවන්. ඒ වගේ වැදගත් කාරණා ගොඩක් තියෙනවා. ඇත්තටම කිව්වොත් සර්ජරි එකට යන්න කලින් ඔයාලා දැනගන්න ඕනේ. ඉතින් මම අර කිව්ව කාරණා ටික මතක තියාගන්න. ශල්‍ය කර්ම ඉතාමත් සාර්ථක විදිහට ඉවර කරගන්න. මම කිව්ව කාරණා කරගෙන ගියොත් ඉතා වැදගත් පිටුවහලක් වෙයි. ඉතින් ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම ඔබේ වෛද්‍යවරයාත් එක්ක හොඳ කමියුනිකේෂන් එකක් තියාගෙන ඔයාලට තියෙන සැක සංකා සහිත තැන් ඒවා ගැන අනිවාර්යෙන් ප්‍රශ්න කරලා හොඳට අවධාරණය කරගෙන හොඳ අවබෝධයකින් සර්ජරිය මොකක්ද කියන එක ගැන අදහසක් අරගෙනම සුරතලාගේ සර්ජරියට අදාළ වැඩ කටයුතු කරන්න. බොහොම ස්තුතියි. ඔයාලට මේ වගේ තවත් වැදගත් කරුණු දැනගන්න අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා.